ආයිබෝවන් හැමෝටම. අද පුදුම අඩවියෙන් මං අරගෙන ආවේ ඔයගොල්ලෝ හැමෝම ෂොක් වෙලා යන විදිහේ පොඩි මාතෘකාවක් ගැන. දැන්ට ලෝකයේ රටවල් 55ක විතර මරණ දඩුවම ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ නම් තාම නෑ. ක්‍රියාත්මක වෙනවා නම් මම නම් එක පයින්ම කැමතියි. හැබැයි ඔයගොල්ලෝ දැනගෙන හිටියද මේ මරණ දඩුවම හැම රටකම ලබා දෙන්නේ එකම විදිහට නොවන වගේ? ඔව්. එක එක රටවල මේ මරණ දඩුවම දෙන්නේ එක එක ආකාරයට. සමහර රටවල් තියෙනවා ගොඩාක් මානුෂීය ආකාරයට තමයි මේ මරණ දඬුවම ලබා දෙන්නේ. ඒ වගේම තවත් සමහර රටවල් තියෙනවා ඊටමත් අමානුෂික විදිහට මේ මරණ දඬුවම මිනිසුන්ට ලබා දෙන. එහෙනම් ජපානයේ ලබා දෙන මානසික වද හිංසාවල ඉඳලා සෞදි අරාබියේ ප්‍රසිද්ධියේ හිසගසා දැමීම දක්වා විවිධ රටවල් වල දෙන විවිධ මරණ දඬුවම් ගැන කතා කරන්න අපි යමු අද වීඩියෝ එකට. අපි අද කතාව ඇමරිකා එක්සත් ජනපදය එහෙමත් නැත්නම් හැමෝම දන්න USA වලින් පටන් ගමු. මරණ දඩුවම ක්‍රියාත්මක කරන ගොඩක් ප්‍රසිද්ධ රටවලින් එකක් වුණාට ප්‍රශ්නේ තියෙන්නේ ගෝලීය වශයෙන්. මරණ දඩුවම ක්‍රියාත්මක වෙන රටවල් අතරින් පළමු රටවල් 10ටවත් USA අයිති නොවීමයි. ඇමරිකාවේ පවතින ප්‍රාන්ත 50න් මරණ දඩුවම හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාන්ත 11ක පමණයි. වාර්ෂිකව සාමාන්‍යයෙන් වැරදිකරුවන් 20කට 25කට ආසන්න පිරිසකට මරණ දණ්ඩනය හිමි වෙනවා. අපරාධ මිනීමැරුම් බහුල ඇමරිකා රාජ්‍යයේ රාජ්‍ය ද්‍රෝහීත්වය, ඔත්තු බැලීම, මද්ද්‍රව්‍ය ජාවාරම් වගේ දේවල් වලට මේ රටේදී ඔබට මරණ දණ්ඩනය හිමි වෙන්න ඉඩ තියෙනවා. ඇමරිකාවේ වැරදිකරුවන්ට මරණ දණ්ඩනය නියම වෙන ක්‍රම 5ක් විතර තියෙනවා. lethal injection. මේකෙදි වෙන්නේ ඔයගොල්ලන්ගේ ශරීරයට මාරාන්තික විෂක් එන්නත් කිරීමක්. දෙවෙනි එක ඉලෙක්ට්‍රික් ෂෙයා. මේක නම් අපි හැමෝම දන්න දෙයක්. විදුලි පුටුව. ගොඩාක් ප්‍රාන්තවල ප්‍රචලිත ක්‍රමයක් වෙලා තියෙනවා මේ විදුලි පුටුව. තුන්වෙනි ක්‍රමය ගෑස් චෙම්බර්. මේකෙදි කරන්නේ යම්කිසි කුටීරයක්, ඒ කියන්නේ කිසියම් හෝ කාමරයක් විෂ වායුකයෙන් පුරවන එක. මේ විෂ වායුකයෙන් පුරවලා මරණ දණ්ඩනයේ නියමිච්ච වැරදිකරුවන් මේ කාමරය තුල සිරකිරීමකට ලක් කරනවා. මේ හින්දා ඇතිවෙන හුස්ම ගැනීමේ ගැටලු හින්දා මේ කාමරය තුලදීම ඔවුන්ට මරණය අත් වෙනවා. හතරවෙනි ක්‍රමය ගෑස් ඇස්ෆික්සියේෂන්. මේකෙදි කරන්නේ වරදකරුට ඔක්සිජන් වෙනුවට බලහත්කාරයෙන් වෙනත් විෂ වායුවක් ආශ්වාස පාශ්වාස කිරීමට සැලැස්වීම. මේ හින්දා වෙන්නේ හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වෙලා සුළු වේලාවකින් වරදකරු මරණයට ලක්වීමයි. අන්තිම නැත්තම් පස්වෙනි ක්‍රමය ෆයරින් ස්ක්වැඩ්. සමහරක් ප්‍රාන්තවල පමණක් ක්‍රියාත්මක වෙන මේ ක්‍රමයේදී වෙන්නේ වෙඩි තබා වරදකරු මරණයට පත් කිරීමයි. මේ විදිහට මරණ දඩුවම හිමි වෙන වරදකරුවන්ගේ අවසාන පැය 24 ගත වෙන්නේ පෙර සැකසූ කාලසටහනකට අනුව. ඉස්සෙල්ලාම සිද්ධ කරන්නේ පූර්ණ ශරීර පරීක්ෂාවක්. ඊට පස්සේ ඔවුන්ට පිරිසිදු වීමට අවස්ථාවක් ලබා දෙනවා වගේම ඔවුන්ට අඳින්න අලුතෙන් ඇඳුම් ලබා දෙනවා. ඊට පස්සේ ඔවුන්ට අවසාන ආහාර වේලක් ලබා දෙනවා. ඊට අමතරව අවසාන ඇමතුම්. ඒ කිව්වේ කැමති කෙනෙක්ට කතා බහ කරන්න, කැමති පූජකවරයෙක් මුණ ගැහින්න මොවුන්ට ඉඩකඩ සලසා දෙනවා. මේ හැම දෙයකටම පස්සේ ඔවුන්ගේ අවසාන රාත්‍රියේ ගත කරන්න වෙන මේ ඩෙත් හවුස් එහෙම නැත්නම් මරණ නිවස වෙත ඔහුගේ සිරමැදිරියේ සිට ඇවිදගෙන ඒමට අවස්ථාව ලැබෙනවා. පසුදා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කලින් සිරකරුට ඔහුගේ අවසන් වචන කිහිපය කතා කරන්න අවස්ථාව ලැබෙනවා. John Coffey, you have been condemned to die in the electric chair by a jury of your peers, sentence imposed by a judge in good standing in this state. Do you have anything to say before sentence is carried out? I'm sorry for what I am. දැනට ඇමරිකාවේ 2500 දෙනෙක්ට පමණ මරණ දඬුවම නියම වෙලා තියෙනවා. මේ එක් සිරකරුවන් ඉදිරිපත් කළ තියෙන අභියාචනා ඒවා निराකරණය වෙනකම් මේ කට්ටිය දශක ගණන් හිර කුටීරවල කාලය ගෙවමින් ඉන්නවා. සෞදි අරාබිය ඉතාමත් ශක්තිමත් වගේම බියජනක නීතිමාලාවක් ක්‍රියාත්මක වෙන රටක්. මේ රටේ මරණ දඩුවම ගැන කතා කරනකොට ඔයාලගේ මතකෙට එන්න ඕන කෙනෙක් තමයි රිසානා නාෆික් කියන්නේ. ඔව්. සෞදි අරාබියේදී මරණ දඩුවම හිමුණු ශ්‍රී ලාංකික තරුණියක්. සෞදි අරාබියේ වසරකට මරණ දඩුවම් 185ක් පමණ ක්‍රියාත්මක වෙනවා. මේ අය මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, ඉස්ලාම් ආගමට අගෞරවන ක්‍රියා කිරීම, රාජද්‍රෝහී ක්‍රියා වගේ වැරදි වලට හසු වන පුද්ගලයා. සෞදි අරාබියේ ප්‍රධාන ක්‍රම 3කට මරණ දඬුවම ලබා දෙනවා. එකක් තමයි වෙඩි තබා මරණයට පත් කිරීම. මීට අමතරව වඩාත් ප්‍රචලිත ක්‍රමය වෙන්නේ හිස ගසා මරා දැමීමයි. මීට අමතරව වරදකරුවන්ට ගල් ගසා මරා දමන අවස්ථාද සෞදි අරාබිය තුල දැක ගන්න පුළුවන්. ස්ත්‍රී දූෂණ වැනි වරදකාරී ක්‍රියා කරන අයට හිමි වෙන්නේ මේ වගේ වේදනාත්මක මරණයක් තමයි. ඒ වගේම සෞදි අරාබියේ මරණ දඬුවම ලබා දීම ප්‍රසිද්ධියේ සිද්ධ කරනවා. මේ තුලින් ඔවුන් සමාජයට පණිවිඩයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට මරණයට නියම වෙච්ච පුද්ගලයන්ව බොහෝ විට හුදකලා කරලා තමයි තියන්නේ. ඒ වගේම මරණ දඬුවමට කලිනුත් මේ වරදකාරයින්ට විවිධ වද හිංසාවලට මුහුණ දෙන්න සිද්ධ වෙන එක සෞදි අරාබියේ සාමාන්‍ය අංගයක්. ජපානය USA ඇරුණම මරණ දඩුවම ක්‍රියාත්මක වෙන
එකම ප්‍රජාතන්ත්‍රවාදී රට වෙන්නේ ජපානයයි. ඒ වුණාට ඇමරිකාවට වඩා හාත්පසින්ම වෙනස් වගේම භයානක දඩුවම් ක්‍රමයක් තමයි ජපානයේ ක්‍රියාත්මක වෙන්නේ. සිරකරුවන්ට Tamanට කවදා මරණ දඬුවම හිමි වෙනවද කියන්න ඔවුන්ට කිසිම අදහසක් නැහැ. දඬුවම ක්‍රියාත්මක කරන්න පැයකට දෙකකට කලින් තමයි සිරකරුවන්ට ඒ ගැන දැනගන්න වෙන්නේ. නිකමට හිතන්නකෝ තව පැය දෙකකින් ඔයාව මරනවා කියලා දැනගන්නකොට ඔයාට මොන වගේ ෆීල් එක මොන වගේ සිතුවිල්ලක් ඔලුවට එයිද කියලා. ඒ කොහොම වුණත් අද මරයි හෙට මරයි කියා පිච්චි නිදාගන්න උනාම ඒ මිනිස්සු දඬුවමටත් කලින් හිතින් මැරිලා ඉවරයි. ජපානයේදී මේ සිරකරුවන්ට දෛනිකව පැය 13ක වැඩමුරයක් හිමි වෙනවා. නිලධාරීන්ගේ අනුදැනුමක් නැතුව කතා කරන්නවත් මේ සිරකරුවන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නරකම කාරණේ වෙන්නේ මේ සිරකරුවන්ට තමන්ගේ මරණයට කලින් තමන්ගේ හිතවතුන්ට සමුදෙන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද මරණ දඬුවම ලබා දුන්නටත් පස්සේ තමයි ඥාතින්ව ඒ ගැන දැනුවත් කරන්නේ. ගොඩක් වෙලාවට ජපානයේ ක්‍රියාත්මක වෙන මරණ දඬන ක්‍රමය වෙන්නේ එල්ලුම් ගස. චීනය මරණ දඬුවම ක්‍රියාත්මක වෙන රටවල් අතරින් ඉදිරියෙන් ඉන්නේ චීනයයි. වසරකට දහසකින් වූ සංඛ්‍යාවකට චීනයේදී මරණ දණ්ඩනය හිමි වෙනවා. මේ විදිහට මරණය උරුම වෙන්නේ වංචා හා දූෂණ වලට සම්බන්ධ වීම, මුහුදු මංකොල්ල කැම්ප්, ත්‍රස්තවාදී ක්‍රියා, ඒ වගේම දේශපාලන විරුද්ධ වීම වලට සම්බන්ධ වුවන්ට. ධන බලයෙන්වත් නිල බලයෙන්වත් මේ දඬුවම් වලින් ගැලවීමක් චීනයේදී නම් ලැබෙන්නේ නැහැ. මේ සිරකරුවන්ට දවසට පැය 16ක වැඩමුළුවක් හිමි වෙනවා. ඒ වගේම සිරකරුවන්ගේ හිස මුඩු කිරීමද චීනයේ චාරිත්‍රයක් වෙනවා. මරණ දඬුවම හිමිවීමත් සමග සිරකරුවන්ට හුදකලා ජීවිතයක් ගත කරන්න සිද්ධ වෙනවා. චීනයේ මරණ දඬුවම ලබා දෙන්නේ ගොඩක් වෙලාවට වෙඩි තැබීමේ. සමහර අවස්ථා තියෙනවා විස රසායන එන්නත් කිරීමෙන්ද මරණයට ලක් කිරීම චීනයේදී දැක ගන්න පුළුවන්. සෝමාලියාව ඇෆ්‍රිකන් රටවල් අතරින් මරණ දඬුවම ක්‍රියාත්මක වෙන එකම රට වෙන්නේ සෝමාලියාවයි. මේ රටේ මරණ දඬුවම හිමි වෙන ප්‍රධාන වැරදි වෙන්නේ මිනීමැරුම් වල ඉඳලා අපහාස කිරීම දක්වා වැරදි වගේම සමලිංගික සමතාවලටත් සෝමාලියාවේදී හිමි වෙන්නේ මරණයයි. ඒ වගේම සෝමාලියාවේදී ඉස්ලාම් දහමට පිටුපෑමට ලැබෙන දඬුවම වෙන්නේත් මරණයයි. ගල්ගසා මරණයටපත් කිරීම, එහෙමත් නැත්නම් වෙඩි තබා එල්ලා මරා දැමීම වගේ දඬුවම් ක්‍රම සෝමාලියාවේදී ක්‍රියාත්මක වෙනවා. මරණ දඬුවම හිමි වෙච්ච වැරදිකරුවන් අතරින් බොහෝ දෙනෙක් රඳවල ඉන්නේ නැගෙනහිර අප්‍රිකාවේ වඩාත් බියජනක හා ජනාකීර්ණ බන්ධනාගාර වලින් එකක් වෙච්ච මැන්ඩෙරා බන්ධනාගාරයේ. බෙලරුස් යුරෝපයේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙන එකම රට වෙන්නේ බෙලරුස්. දේශපාලන සිරකරුවන් බොහෝ වෙලාවට ඉතාමත් භයානක තත්ත්වයන් යටතේ මේ රටේදී සිරකත කරනවා. රාජ්‍ය ද්‍රෝහීත්වය, කුරුමන්ත්‍රණ හා කඩාකප්පල්කාරී ක්‍රියාවලට බෙලරුස් වලදී හිමිවන්නේ මරණයයි. වසරකට මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙන අවස්ථා එකක් දෙකක් වගේ ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි අපිට බෙලරුස් වලදී දැක ගන්න හම්බෙන්නේ. බොහෝ වෙලාවට වෙඩි තබා හෝ එල්ලා මරණයට පත් කිරීම බෙලරුස් වලදී සිද්ධ වෙනවා. ඉන්දුනීසියාව 2015දී ඉන්දුනීසියාවේ ප්‍රධාන පුවත වුණේ ඕස්ට්‍රේලියානුවන් 9 දෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමයි. කොහොම හරි මේ පිරිසෙන් 6 දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබෙනවා. ඒ වගේම තවත් 2 දෙනෙක්ට උනේ ප්‍රසිද්ධියේ වෙඩි උණ්ඩයකින් මැරුම් කෑමටයි. මේ විදිහට විදේශිකයන් 2 දෙනෙකුට මරණ දඬුවම ලබා දීම ඒ කාලේ විශාල ආందోලනයක් ඇති කිරීමට හේතුවක් වුණා. ඒ කොහොම වුණත් ඉන්දුනීසියාව තුල වැරදිකරුවන්ට මරණ දඬුවම ලබා දීම බාධාවකින් තොරව තවමත් සිද්ධ වෙනවා. මුහුදු මංකොල්ලකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ මරණ දඬුවම් හිමි ලයිස්තුවේ පෙරමුණේ ඉන්නවා. ඒ වගේම අනුකම්පා විරහිත මරණයක් ඉන්දුනීසියාවේදී මේ වැරදිකරුවන්ට හිමි වෙනවා. ඉන්දියාව. ඔව්. අපේ අසල්වැසි රට වෙච්ච ඉන්දියාවෙත් මරණ දඬුවම තාමත් ක්‍රියාත්මක වෙනවා. එල්ලා මැරීම හෝ වෙඩි තබා මරා දැමීම ඉන්දියාව තුල බහුලව දකින්න පුළුවන්. 2023 වර්ෂයේ විතරක් වැරදිකරුවන් 120 දෙනෙක්ට මරණ දඬුවම ඉන්දියාව තුලදී ක්‍රියාත්මක වෙලා තියෙනවා. මිනී මැරුම්, පැහැර ගැනීම, ඔත්තු බැලීම්, ඒ වගේම මිනිස් බිලි පූජා වගේ අපරාධවලට ඉන්දියාවේ ලැබෙන දඬුවම වෙන්නේ මරණයයි. නෝර්ත් කොරියා එහෙමත් නැත්නම් උතුරු කොරියාව ලෝකේ දරුණුතුම මරණ දඬුවම ක්‍රියාත්මක වෙන රට වෙන්නේ උතුරු කොරියාවයි. ඔයාට උතුරු කොරියාවේ ජීවත් වෙන්න සිද්ධ වුණොත් ඔයාට කවදාවත් විදේශ චිත්‍රපටයක් නම් නරඹන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔයාට ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා කියන දේත් හීනයක්ම විතරයි. උතුරු කොරියාවට තියෙන්නේ පිටත ලෝකයට කිසිසේත්ම විවෘත නොවිච්ච රට තුල පමණක් ක්‍රියාත්මක වෙන ඉන්ටර්නෙට් නෙට්වර්ක් එකක්. ඉතින් රටේ ඉන්න කවුරු හරි මේ නෙට්වර්ක් එකෙන් පිටත තියෙන ගෝලීය අන්තර්ජාලයට පිවිසෙන්න උත්සාහ කරොත් ඔහුට ලැබෙන දඬුවම වෙන්නේ මරණයයි. ඒ වගේම වත්මන් පාලනයට එරෙහිව නැගී සිටීමත් මරණයට හේතු වෙන වරදක්. මේ කුමන හෝ වරදකට වැරදිකරුවන් වුවොත් ඔහුට හෝ ඇයට දිනකට පැය 20ක වැඩමුළුවක් හිමි වෙනවා. දවසටම තියෙන්නේ පැය 24යි. ඒකිනුත් පැය 20ක් වැඩ කරනවා කියන්නේ
මේ වරදකරුවන් ප්‍රසිද්ධියේ මිසයිල මගින් පවා මරණයට පත් කරන අවස්ථාවන් උතුරු කොරියාවේදී ඕන තරම් දකින්න පුළුවන්. ඒ වගේම සමහර අවස්ථා තියෙනවා වරදකරුගේ පවුලේ උදවියටත් ඒ ඉරණමටම මුහුණ දෙන්න සිද්ධ වෙන. නිල බලයෙන්වත් ධන බලයෙන්වත් උතුරු කොරියාවේදී නම් මරණ දණ්ඩනයෙන් ගැලවීමක් හම්බ වෙන්නේ නැහැ. උතුරු කොරියාවේ උත්තරීතර නායකයා වෙච්ච කිම් ජොන් උන් මෙයාගේ මාමා සිද්ධ කරපු වරදකට පවා හිමි වුණේ මරණ දණ්ඩනයයි. ඊජිප්තුව වසරකට වරදකරුවන් 30 දිනකට පමණ මරණ දණ්ඩනය මේ රටේදී ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ රටේ එල්ලා මැරීම හා වෙඩි තබා මරා දැමීම බහුලව ක්‍රියාත්මක වෙන දඩුවම් ක්‍රම දෙකක් වෙලා තියෙනවා. ඒ වගේම මේ රටේ මරණ දණ්ඩනයේ නියම වෙච්ච වැරදිකරුවක් ඉතාමත් අඩු පහසුකම් තියෙන ජනා කීර්ණ සිරකඳවුරු වල හිර කරලා තියෙනවා. මේ හින්දාම සමහර අවස්ථා තියෙනවා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නත් කලින් මිනිස්සු සිරකඳවුරු ඇතුළතදීම මිය යන අවස්ථා. එක්සත් අරාබි එමිරාජ්‍ය අපි කවුරුත් දන්න ඩුබායි අයිති වෙන රට මරණ දණ්ඩනයේ ක්‍රියාත්මක වෙන තවත් ලස්සන සුඛෝපභෝගී රටක් තමයි ඩුබායි. එහෙම නැත්නම් එක්සත් අරාබි එමිරාජ්‍ය කියන්නේ. න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීම, ඉස්ලාම් ධර්මය අත්හැර යාම වගේ අපරාධවලට ඩුබායි වලදී අහුනොත් ඔහුට හිමි වෙන්නේ මරණයයි. ඩුබායි වල ක්‍රියාත්මක වෙන එකම සහ ප්‍රධාන මරණ දණ්ඩන ක්‍රමය වෙන්නේ වෙඩි තබා ඝාතනය කිරීමයි. ලංකාව තුල මරණ දණ්ඩනය නැවතිලා දැන් වසර 50කටත් ආසන්නයි. මේ විදිහට නැවතිලා තියෙන මරණ දණ්ඩනය රට තුල ක්‍රියාත්මක වීම නොවීම ගැන ගොඩක් දෙනෙක් අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. සමහර අපරාධ තියෙනවා දකින්නකොට මරණ දඬුවම තිබුණා නම් හොඳයි කියලා හිතෙන. හරියට සේයාදීනීට සිද්ධ වෙච්ච අපරාධය වගේ. ඒත් රටක් තුල අපරාධ ශේෂ කරන්න තියෙන එකම පිළිතුරත් මරණ දණ්ඩනය වෙන්නේ නැහැ. අපරාධ අඩු කරන්න ඒ අපරාධවල මූල බීජ එම නැත්තම් හේතුවට ප්‍රතිකාර කළ යුතුමයි. සාහසික මිනීමෙරු දරුවන් කෙලෙසෙන සහචරයින් තුරන් කිරීමට අවශ්‍ය නීති රට තුල ක්‍රියාත්මක කරන්න ඕන. හෘද සාක්ෂියට එකගව වැඩ කරන මිනිස්සු නිර්මාණය වෙන සංස්කෘතියක් සදාචාරයක් රට තුල නිර්මාණය කිරීමෙන් මං හිතනවා මේ තියෙන අපරාධ යම්තාව දුරකට අඩු වෙයි කියලා. එහෙනම් අදට මම නවතිනවා. වීඩියෝ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකකින් ලයික් එකකින් එකතු කරන්න අමතක කරන්න එපා. තමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන් යන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. හැමෝටම සුබ වේවා.